ආයුබෝවන්. වරාය කියන්නේ හරි අපූර්ව උපසංස්කෘතියක් තියෙන තැනක්. රංග මණ්ඩල කියන මේ අලුත්ම වැඩසටහන වෙන්වන්නේ ඒ වෙසෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ ශක්තිතාවය ඔබට දිගහරින්නයි. අද දවසේ අපිත් එක්ක ඉන්නවා සාහිත්‍යකරණයේ නිම් වලලු පුළුල් කරපු අපේ සාහිත්‍ය කලාවේ ඒ සීසත නංවන්නට තමන්ගේ ශක්තිය ධෛර්යය වැය කරපු සොඳුරු නිර්මාණකරුවෙක්. ඔහු ශ්‍රී ලංකා වරායධිකාරියේ මුදල් කොට්ටාශයේ සහකාර ගණකාධිකාරී රෝෂන් විජේසිංහ. නමුත් ඔබව හඳුනන්නේ රෝෂාන් ළමයි. මොකද්ද මේ නම් පෙරළිය? රෝෂන් කියන වචනේ අපේ සිංහල නම් අතර අඩුයි. ඒක හින්දා ගොඩක් අය කියන්නේ මට රෝෂාන් කියලා තමයි ආපු දවස් ඉඳලාම. මමත් දැන් භාවිතා කරන්නේ රෝෂාන් කියන නම තමයි හැමෝටම. රෝෂන් කොහොම හරි මේ පොත් එක්ක නැවතත් මේ රෝෂාන් බවට පත් වෙනවා. ආයි රෝෂන් වෙනවා. ඉතින් කොහොමද මේ ඉලක්කම් අතරින් මුදල් කොට්ටාශයේ ගණකාධිකාරිවරයෙක් හැටියට ඉලක්කම් අතරින් ඉන්න ඔබ කොහොමද මේ ලේඛන කලාවට පිවිසෙන්නේ? ඉලක්කම් නිසාම ලේඛන කලාව හොයාගත්තා. ඉලක්කම් එක්ක ගනුදෙනු ටිකක් අමාරුයි ඕන කෙනෙකුට. ඒකින්ද මම යොමු වුණා මගේ දුරකථනයත් එක්ක එකතු වෙලා කවි ලියන්න පුරුදු වුණා මුලින්ම. ඊළඟට මම නවකතා ලිව්වා. ඇත්තටම දුරකථනයෙන් තමයි සියල්ල කරේ. මම කවදාවත් වචනයක් කතාවක වචනයක් ලියලා නැහැ පෑනකින්. මං අහලා තිනවා ඔබ බස් එකේ යනකොටත් මේ බොහෝ නිර්මාණ කරලා තියෙනවා කියලා. ඔව් මේ හැම නිර්මාණයක්ම කරේ බස් එකේ ගමන් කරන අතරේ පැය එකමාර කාලයක් මට තියෙනවා. ඒ කාලය තුලත ෆෝන් එකේ කරපු නිර්මාණ තමයි මේ හැම එකක්. ඔව් අපිට අපේ ඉලක්ක හඹා යන්න උත්සාහයක් තියෙනවා නම් කාලය සොයා ගන්න අපහසු වෙන්නේ නැහැ කියන එකට රෝෂාන් විජේසිංහ කියන්නේ මං හිතන්නේ හොඳම උදාහරණයක්. කෙලස් බර කියන්නේ ඒ විදිහට ඔහු රචනා කරපු ප්‍රථම නවකතාව. මේකට ගොඩගේ සාහිත්‍ය සම්මාන හිමි වෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් මුල්ම වරට ගොඩගේ සාහිත්‍ය සම්මාන උල්ලක් තියෙනවා කියලා මට දැනුවත් වුණ ගමන්ම මම මේ මගේ පොත් කීපයක් මං ලියලා තිබුණා. මං එයින් එක් පොතක් ඉදිරිපත් කළා අත්පිටපතක්. ඒකට මට ප්‍රථම ස්ථානය හම්බුණා ඒ අවුරුද්දේ අත්පිටපත් තරඟයෙන්. සිරිලිනාගේ හිත පිබිදෙන්න ගත්තා. දවස් ගානාවක් තිස්සේ හිත ඇතුළේ කැකෑරෙමින් හිටපු කනස්සලු ගතිය එකම එක මොහොතක සුණු විසිනු වෙලා යනවා වගේ දැනුණා. දරුවා ලැබිලා දවස් 4ක් වෙලත් සිරිදාස ආවේ නැති එක ගැන සිරිලිනා හිටියේ හරි කනස්සල්ලෙන්. ඔබේ භාෂාව බොහොම මට සිලිටු විදිහට කියන්නේ ගැමි වහරක් එක තමයි යොදාගන්නේ. කොහොමද මේ වගේ සරල බස් වහරක් යොදාගන්න ඔබට ලැබිච්ච ආభాසය? ඒක හරි සරලයි උපුල්. මොකද මම මාතර දෙනියායේ ඉපදුන කෙනෙක්. අවුරුදු 18ක් යනකම් ගමේ ගත කර කෙනෙක්. එතකොට මට පිටින්නෙම ගැමි වහරක් තමයි. මම ඒකේ උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔබ පිටකොටුවේ රැයක් රචනා කරනවා. අපි ඒ ගැන කතා කරමු. පිටකොටුවේ රැයක් රචනා කරන්නේ අත්පිටපත් තරඟය වෙනුවෙන්. ඒ අවුරුද්දේ ගොඩගේ සාහිත්‍ය සම්මානවලදී විශිෂ්ටතම කෘතිය හැටියට මේකට සම්මාන ලැබුණා. මම ඇත්තටම මම ලියපු නවකතා අතුරින් මම වඩාත්ම කැමතිම නවකතාව තමයි පිටකොටුවේ රැයක්. 2019 ගොඩගේ අත්පිටපත් තරඟේ විශිෂ්ටතම නවකතාව පිටකොටුවේ රැයක්. මැටි පිටක් මම ඊට පස්සේ ඔබ මුහුණු පොතේ කවි එකතුවක් නිර්මාණය කරනවා. ඒ ගැන කතා කරමු. මුහුණු පොතේ කවි මම හැමදාමත් ලිව්වා. ඔය මේ දැනටත් ලියනවා. ඒක තමයි මගේ කාන්සිය නිවන්න මම යොදා ගන්න එක ක්‍රමයක්. ඉතින් මුහුණු පොතේ ලියපු කවි මට හිතුණා මේක පොතක් හැටියට දුන්නොත් මිනිස්සුන්ට පුංචි හරි දෙයක් කියවයි කියලා. මේ මොකද කවි කියවන පිරිස අඩුයි දැන්. ඒ අය වෙනුවෙන් තමයි මේ පුංචි පොත් පිංච මං කරේ මැටි බිඩක් මම කියලා. මේකේ කවි පන්ති කීපයක් ඇතුළත් කරලා තියෙනවා. මම හිතගත්ත කවි, ආස කරපු කවි, තරඟවලට දාලා ජයග්‍රහණය කරපු කවි තමයි මේ හැම එකක්ම. ඒ කවිය තවමත් ඔබ ළඟ ඉන්නවද? කවිය තාමත් ඉන්නවා මැරෙනකම්. ඊට පස්සේ ඔබ ජීවිතයට යෝධ පිම්මක් රචනා කරනවා. අපි ඒ ගැන කතා කරමු. ජීවිතයට යෝධ පිම්මක් කියන්නේ ධනාත්මක චින්තනය ගැන ලියවුණු පොතක්. ඕකේ විශේෂත්වය තියෙන්නේ මම
නවකතා ලියන පුජ්‍යලයක හැටියට නවකතාවක් විදියට තමයි ධනාත්මක චින්තනය පොත සම්පූර්ණයෙන්ම ලියවිලා තියෙන්නේ. ඒකට බොහෝ දෙනෙක් මට අදටත් කතා කරලා සමහරලාට ඔය ටෙලිෆෝන් කෝල් එකක් දීලා කියනවා මේක හරි වැදගත් කියලා. සමහරු පාසල් වලට පුස්තකාල වලට ලබා ගත්ත මගෙන්. ඒක ගැන මට සෑහෙන හොඳ ධනාත්මක පැත්ත තමයි කියන්න තියෙන්නේ. ආත්ම අවබෝධ ගැනත් අපි කතා කරමු නේද? ආත්ම අවබෝධය කියන්නේ මම ලියපු කෙටි කතා එකතු කරලා කෙටි කතා මම හිතන්නේ 15ක් විතර එකතු කරලා හදපු පොත. ඒක තමයි මගේ එකම කෙටි කතා පොත. දැන් මේකත් ගොඩගේ අත්පිටපත් තරගේ අවසන් වටේ නියෝජනය කරනවා. ඔබ කොහොමද කෙටි කතාවක් දකින්නේ? සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්නවා කෙටි කතාවක් කියන්නේ වෙඩිල්ලක් වගේ කියලා. ඔබේ කියවීම කොහොමද? කෙටි කතාවක් කියන්නේ උපුල් නවකතාවකට වඩා බොහෝ වෙනස්. ඒක සම්පූර්ණ සමාජයේ යථාර්ථය බොහොම පුංචි වචන ස්වල්පයකින් හසුරුවගත්ත තැන. මම වඩාත්ම ආස කරන්නේ කෙටි කතා ලියන්න තමයි. ඒ ලියපු කෙටි කතා අතරින් ඇත්තටම මම මගේ පෞද්ගලික ජීවිතේ හමු වුණු චරිත ගැන තමයි බොහෝ නවකතා ඔය කෙටි කතා තියෙන්නේ. රොෂාන් ඔබේ පොත් ජනගත කිරීම වලදී වරාය අධිකාරියෙන් ලැබුණේ හොඳ සහායක් මට මතකයි. ඒ ගැන පොඩ්ඩක් මතකය අවදි කරමු. වරාය කියන්නේ උපුල් මට ඉතින් මට පුදුමාකාර ආදරයක් මගේ තියෙන ආයතනය, මගේ එකම ආයතනය. වරායෙන් කියන්නේ විශේෂයෙන් මුදල් කොට්ටාශයෙන් මට සෑහෙන සහයෝගයක් ලැබෙනවා මගේ නිර්මාණ කටයුතු වලට. හැම කෙනෙක්ම මගේ ඔය පොත් දොරට වැඩිම අවස්ථාවල් වලට අධ්‍යක්ෂතුමියගේ සිට සියලුම දෙනා සහභාගී වුණා මට හොඳට මතකයි. ඒ වරාය මුදල් කොට්ටාශයේ පමණක් නෙමෙයි වරාය අධිකාරියේ හැම කොට්ටාශයකින්ම මට ඉන්න යාළුවෝ ඒ හැම දෙනෙක්ම ඒ අවස්ථාවට සහභාගී වෙනවා. මට මතකයි කීප දෙනෙක්ම කිව්වා සාමාන්‍ය පොත් දොරට වැඩිමකදී වැඩි පිරිසක් සහභාගී වෙන්නේ නැහැ. කොහොමද මෙච්චර පිරිසක් සහභාගී කරවගත්තේ කියලා. මම හිතන්නේ ඒකට ක්‍රෙඩිට් එක යන්න ඕන වරායට මට නෙමෙයි. ඔව් ඒ ගුණ සුවඳ සිහිපත් කරමින් අපි ඔබේ හෙට දවසේ නිර්මාණ ගැන කතා කරමු. දැනට නම් ඇත්තටම උපුල් මම මේ කවියක් ලියාගෙන ඉන්න මොකද මට දැන් ටිකක් වැඩ අධික නිසා මේ පවුලේ මගේ දරුවන්ගේ ප්‍රශ්නයි ඒ හින්දා ඒත් මම බොහොම ඉක්මනින් මේ ආයතනෙන් නික්මිලා බලාපොරොත්තු වෙන්නේ තව ග්‍රන්ථ කීපයක් මගේ හිතේ තියෙන කීපයක් තියෙනවා ඒ අවස්ථාවට යන්න තමයි මගේ එකම අදිෂ්ඨානය දැන් වරාය සේවයෙන් අවුරුදු 60ට පෙර නික්ම ගිහිල්ලා ඒ ටික කරගන්න තමයි මගේ එකම අවශ්‍යතාවය සහ අදිෂ්ඨානය. ඔබ වරායට සම්පතක් ඒ වගේම ලේඛන කරණයටත් ඔබ නිර්මාණශීලී උල්පතක්. ඉතින් ඔබේ නිර්මාණ කටයුතු ඔබ සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපේ රංගමඩල කණ්ඩායම ලෙසින් ඔබට සුබ පැතුම් එක් කරනවා. තවත් මෙවැනි නිර්මාණකරුවෙක් සමගින් සුන්දර නිමේෂයක හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.